Hi කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා සාදරයෙන් පිළිගන්නවා අපි YouTube channel එකට. ඉතින් අපි දැන් තාම ඉන්නේ මේ සමර් එකේ. අපි ඉතින් අපිට ටයිම් එක තියෙන වෙලාවට garden එකේ වැඩ කරනවා. ඉතින් මං හිතුවා ඒ වගේ ඒ වලින් වීඩියෝ එකක් ඔයගලන්ට කරලා පෙන්නන්න ඕනේ කියලා gardening. ගොඩක් අය කැමති gardening videos වලට. ඒ වගේම මෙතන අපි දාලා තිබ්බේ ස්පිනච් වගේක්. අපි දැන් ඒව ටික අයින් කරලා එතනට මේ අපි අර ඇට තවන් කරලා දාලා තිබ්බා කරවිලයි ඒ වගේම වැටකොළු. ඉතින් ඒවල දැන් පොඩ්ඩක් පැල වගේ චූටිට ඇවිල්ලා තියෙනවා. ඒවා අපි එතන පැල කරන්න හිතුවා. දන්නේ නැහැ ඉතින් තව මාසෙකින් විතර සමයකත් ඉවර වෙනවා. එතකොට ඒක අපිට පළදාවක් ගන්න පුළුවන් වෙයිද බැරිද කියලා කියන්න බෑ. ඒත් ඉතින් අපි පැල කරලා බලනවා. ප්ලම්ස් ගහේ දැන් ගෙඩි ගොඩාක් ඉවරයි වැටිලා තියෙන්නේ. ගොඩාක් ඒවා සත්තු කනවා. අපි යාළුවන්ටත් දුන්නා. ඉතින් අපිට පොඩ්ඩක් හිතුණා දැන් garden එකත් maintain කරලා දාන්න ඕනේ කියලා. මොකද හැමතැනම තනකොළ හැදිලා කොහොමවත් සති දෙක තුනක් තනකොළ කපන්න බැරි වුණොත් මාසයක් විතර කපන්න බැරි වුණොත් ගොඩාක් හැදෙනවා. ඉතින් අපි ඒවත් අයින් කරලා තව චූටි පැල ටිකකුත් හදන්න තමයි හිතන් ඉන්නේ. Nice. මේස් ටික ලොක් වෙනවා. මේ මාළු විස් මේලාද කලපාට මේස් දෙකේ දිග බල. ඒක තමයි මං කිව්වේ ඒක ෂෝ ඉන්නේ. තක්කාලි ගොඩ හැදිලා තියෙනවා. අපි අද ඉතින් තක්කාලි කඩන්න කියලා හිතුණා. මේවා අර චූටි චෙරි ටොමේටෝ එක.
මේ තක්කාලි එක ලස්සනයි. ඒක තැඹිලි පාටයි. මේ බලන්න. මේ ගෙඩිය ඒක හරි අමුතුයි නේද? ඒක චෙරි එක වගේ මේ ඊට වඩා ටිකක් ලොකුවට එන්නේ. මලකුත් ලාවට කහවෙච්ච ඒවා තියන්න ගොඩක් ඕනේ. සතෙකුත් කයි එකක් තියෙනවා. අපි වට්ටක් හදලු ටිකක් කඩා ගන්නවා. වට්ටක් හදලු මැල්ලුමක් හදන්න. ඒක හරිම රසයි. ලංකාවේදී නම් කෑවා අපි. මෙහෙදී එහෙම කන්න හම්බුන්නේ නැහැ. දැන් ඉතින් අර අපි හදලා වට්ටක් වවලා තියෙන නිසා අපි බැලුවා වට්ටක් හදලු මැල්ලුමක් හදලා කන්න ඕනි කියලා. ඉතින් ඒක ඔයගලන්ට එක්ක ෂෙයා කරන්න ඕනි කියලා හිතුණා. මම මේ වීඩියෝ එකකුත් මේකට ඇඩ් කරලා තියෙන්නේ. මේ වට්ටක් හදලු මැල්ලුමට මේ පොල් ටික හදාගන්න එක. මේකටම කහ ටිකක් දානවා. ගම්මිරිස් ටිකක් දානවා. ලුණු දානවා. දුදු මදි වුණත් පස්සේ දාගන්න පුළුවන්. ඒ වගේම ලුණු මිරිස් මේ ඔක්කොම දාලා හොඳට අමරනවා. මම දැන් වට්ටක් හදලු මැල්ලුම හදන්න යන්නේ. ඒකට මුලින්ම කොළ ටික කපා ගත්තා මේ විදිහට. දැන් මේ නාරටි මේවා ඔක්කොම මේ අයින් කරන්න ඕනේ. මේකේ බූල් අයින් කරන්න ඕනේ. මෙහෙම තමයි මැල්ලුම අවසානයේටම තියෙන්නේ. මේක හරිම රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. ඒ වගේම මම මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. තව අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. අපේ subscribe කරලා තියාගන්න.